තවත් ප්‍රසාරණය යටතේ අපි ගානක් බලමු. ඒ කියන්නේ දැන් මෙතනදී x ඍණ 5 x ධන 2 ප්‍රසාරණය කර සුළු කරන්න කියනවා. එහෙමනම් මෙතනදී අපි දන්නවා x දැන් x වල ගන්නවා x ධන 2කින් ගුණ වෙනවා. මම කෙලින්ම ගන්නම්. මෙතනදී වල ගන්නවා ඍණ 5 x ධන 2කින් ගුණ වෙලා යනවා. හරිනේ? ධන දෙයක්නේ. එතකොට x එක්ක ගුණ වුණාම x වර්ගයක් එනවා. x ධන දෙකක් එක්ක ගුණ වුණාම ධන 2යි x. හරිනේ? ඍණ 5 x එක්ක ගුණ වුණාම ඍණ 5යි x. ඍණ 5 ධන දෙකක් එක්ක ගියාම ඍණ 10යි. එතකොට මෙතනදී x වර්ගය මෙයා ධන 2යි x මෙයා ඍණ 5යි x. මෙතන මේ දෙන්න එකතු වෙන්නේ නැහැ. ඍණ 5යි x ගෙන් ධන දෙකක් අයින් වෙනවා. එතකොට ඍණ 3යි x. මෙතන එන්නේ ඍණ 3යි x ඍණ 10 විදිහට මෙයා ප්‍රසාරණය වී අවසන් වෙනවා. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ තවත් අනුමාන ප්‍රශ්නයක්, ඒ කියන්නේ වාර විභාගයේ අහන්න පුළුවන් 10 වසර පළවෙනි වාර විභාගයේ අහන්න පුළුවන් අනුමාන ප්‍රශ්නයක් සාකච්ඡා කරමු. හරි.